වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ට්‍රේඩින් සයිකොලොජි ගැන කතා කරන්න තුන්වෙනි වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ ක්‍රීඩ් නැත්තම් මේ ලෝභය කියන එක කොහොමද මේ ට්‍රේඩර් කෙනෙක්ට බලපාන්නේ කියලා. අපි දන්නවා ලෝභය කියන එක ට්‍රේඩර් කෙනෙක්ට නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ටම වගේ තියෙන දෙයක්. එතකොට මේ ට්‍රේඩ් කරද්දී කොහොමද මේ ලෝභය කියන එක බලපාන්නේ කියන එක තමයි අද වීඩියෝෙන් කතා කරන්න තියෙන්නේ. මෙතනදී කියනවා ලෝභය කියන්නේ ට්‍රේඩර් කෙනෙකුට තමන්ගේ ට්‍රේඩින් ප්ලෑන් එක අමතක කරවලා වැඩියෙන් ලාභයක් ලබා ගන්න උත්සාහ කරන ඇඟ ඇතුළෙන්ම එන දෙයක් තමයි මේ ඉමෝෂන් එකක් තමයි මේ ලෝභය කියලා කියන්නේ. ඒතකොට මේ ට්‍රේඩින් වලදී මේ ලෝභය කියන්නේ වැඩිපුර මුදල් ඉක්මනින් හොයන්න තියෙන ආශාවට. මේක නිසා ට්‍රේඩර්ස්ලා බොහෝ වෙලාවට තමන්ගේ ට්‍රේඩින් ප්ලෑන් එකේ තියෙන රූල්ස් කඩලා ඩිසිෂන් වලට යනවා. ඒක නිසා ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ account ගොඩක් loss වලට යනවා නැත්නම් account wash වෙනවා. මේ වගේ දේවල් වලට තමයි මේ ලෝභය කියන එක නිසා වෙන්නේ. අපි යමු ඊට ඉස්සරහට බලමු මේ ලෝභය කියන නිසා මොනවද මේ ට්‍රේඩර්ස්ලා කරන වැරදි කියලා. පළවෙනියට මෙතන තියෙනවා මේ ඕවර් ට්‍රේඩින් කියන එක. එතකොට හොඳ සෙටප් එකක් නැති වුණත් වැඩිපුර ප්‍රොෆිට් ගන්නවා නිතරම ට්‍රේඩ් කරනවා නම් මේ ඕවර් ට්‍රේඩින් කරනවා නම් ඒක එන්නේ මේ ලෝභය කියන නිසා තමයි මේකෙන්. එතකොට මෙතන තියෙනවා මේ ආට හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තව ට්‍රේඩ් එකක් ගත්තොත් තවට තව ප්‍රොෆිට් හම්බෙයි කියලා. ඒකට ඔයා හිතන්න වගේ සෙටප් එක ගන්නවා ආට තියෙන්නේ දවසට එක එන්ට්‍රි එකක් කියලා හිතන්න. එතකොට ඔයා සෙටප් එක ඔයා ගන්නවා. දවස බලන් ඉඳලා ඒ ට්‍රේඩ් එකට වේටින් ඉඳලා ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වුණාම ඒක ප්‍රොෆිට් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඔයා එක්සිට්ලා ප්‍රොෆිට් එක බුක් කරගන්නවා. එතකොට ඔයා ඒක ඒ වගේ තැනකදී ඔයාට මෙන්න මේ කියනවා. ඊට පස්සේ ඔයා බලනවා තව ට්‍රේඩ් එකක් මම ගන්නවා. එතකොට මට තව ප්‍රොෆිට් කරන්න පුළුවන් අද තව වැඩිපුර කීයක් හරි වගන්න පුළුවන් කියන දේ ඔයාගේ ඔළුවට. එතකොට ඔයා ට්‍රේඩ් ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක යනවා ඔයාට අද තියෙන එක එන්ට්‍රිය. ඒත් ඔයා මේ කියන දේ නිසා ඔයා ඕවර් ට්‍රේඩ් කරන්න යනවා. කියන ඔයාගේ සෙටප් එකේ තියෙන එක ට්‍රේඩ් එකට වඩා ඔයා තව ඕවර් ට්‍රේඩ් කරන්න යනවා. ඒ මොකක්ද ඔයා තව වැඩිපුර ගල්ල යනවා. එතකොට මේක ඔයාගේ අතින් වෙන වැරද්දක් මේ ලෝභය කියන නිසා තමයි මේක වෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඔයා මේකේ වැඩිපුර සල්ලි ගන්න ඕනටත් වඩා කියන ඔයාගේ account එකෙන් ඔයාගේ risk management වලට අනුව risk කරන්න තියෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔයා risk කරනවා. يعني එක ට්‍රේඩ් එකකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු risk එකක් ගන්නවා. ඒ මොකටද ඔයා වැඩිපුර සල්ලි හොයන්න ලොකු ගාණක් මේකෙන් හොයන්න. ඒතර මෙතනදී හිතනදී තමයි මේ ට්‍රේඩ් එකෙන් account එක ඩබල් කරගන්න පුළුවන් කියලා හිතන. එහෙම කියලා ඔයා රිස්ක් එක වින්දා ගන්න රිස්ක් එකට වඩා වැඩි රිස්ක් එකක් ගන්න ඔයාට හිතෙනවා මෙන්න මේක නිසා මොකද වැඩිපුර සල්ලි ගන්න තමයි මේකෙන් ඊට පස්සේ ඔයාගේ හිත කියන්නේ. තුන්වෙනි එක විදිහට කතා කරනවා ඔයා මේ ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන දෙයක් මොකද මෙතන කියන්නේ holding win rates too long. කියන්නේ ටාගට් එකට ආවත් තව ටිකක් කියයි තව ටිකක් මූව් වෙයි කියලා හිතලා ට්‍රේඩ් එක ක්ලෝස් නොකර ඔයා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔයාට වෙලා හිතෙන්නේ තව ටිකක් කියයි දැන් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න එපා කියලා. මෙතන කියන්නේ ඔයා ට්‍රේඩ් එකට එන්න වෙන කලින් ඔයාගේ සෙටප් එකේ විදිහට ඔයා ටේක් ප්‍රොෆිට් එකක් ස්ටොප් ලොස් එකක් ඔය දෙකම ඔයා ප්ලේස් කරනවා ට්‍රේඩ් එකට එන්න උනත් එක්ක. ඊට පස්සේ ඔයාගේ හිතන්න ඔයාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට රන් වෙනවා කියලා. ඒකට ඔයාගේ ටීවී එකට දැන් ළඟ තමයි තියෙන්නේ. ඒකට ඔයා එක දකිනකොට ඔයා හිතනවා මේක තව මේක ප්‍රොෆිට් පැත්තට යයි මේට වඩා වැඩි ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. මොකද දැන් ඔයා දැන් තිබ්බ ටීවී එක කැන්සල් කරලා ඊට වඩා
ලොකු ටේක් ප්‍රොෆිට් එකක් ඔයාලට දෙන්න දාන්න. ඊට පස්සේ ආයෙත් මාකට් එකේ ඉතින් ඒ TP එකට යන්න නැතුව මාකට් එක යන්න. මොකක්ද වෙන්නේ? ඔයාලගේ කලින් තිබ්බ TP එකක් නැහැ. ඒ මොකක් නිසාද? ඔයා මේ වැඩිපුර ගාණක් එකකින් හොයන්න ගියපු නිසා. ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එකේ විදිහට තිබ්බ සෙටප් එකේ විදිහට තිබ්බ TP එක ගැනම හිතන්න තුවා ලොකු TP එකක් දාලා ඒ තිබ්බේ ඔයාගේ හරි සෙටප් එකේ තියෙන ප්‍රොෆිට් එකක් තව නැති කරගත්තා මේ ග්‍රීඩ් නැත්නම් මේ ලෝභය නිසා මේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න ගිහින්. මේක මේ ගොඩක් ට්‍රේඩර්ස්ලාට වෙනවා මොනවාද විශේෂයෙන් මුලදීන ට්‍රේඩර්ස්ලාට කොහොමද මේක ගොඩක්ම තියෙන. හතරවෙනියට තියෙනවා ignoring the trading plan. එතකොට ප්‍රොෆිට් එක වැඩි කරගන්න හිතාගෙනවා ට්‍රේඩින් රූල්ස් සහ ස්ට්‍රැටජි එක අමතක. මේකදී ඔයාගෙන් කියන්නේ ඔයා දැනගන්න ඕනේ ඔයා ට්‍රේඩ් කරද්දී ඔයාගේ රූල්ස් වලට ඔයා රෙස්පෙක්ට් කරන්න. එතකොට ඔයා හිතාගන්න විදියට සෙටප් එක හැදෙනවා. ඒ කන්ෆර්මේෂන් තියෙනවා. සහ වගේ ස්ට්‍රැටජීකට අනුවගේ මාගට්ටක මේ වෙලා ඉන්ට්‍රියක් තියෙනවා. ඒ හැමදීම් බාල තමයි ට්‍රේඩ් එකට එන්ඩ වෙන්න. පසේට ටේක් ප්‍රොෆිට් තියන්න ස්ටොප් ලොස් තියන්න. ඒ හැමදීම මේ ට්‍රේඩිං ප්ලෑන් එක ඇතුළත තමයි ඒව තියෙන රූල්ස්. ඒතර මොන ප්‍රයාස්නවා ට්‍රේඩ් කරන්න. ඒ හැම දෙයක් මොන වෙලා මොන ටයිම් එකේද ඔය එන්ට්‍රීස් ගන්න. ඒ කියන හැම දෙයක්ම මේ ට්‍රේඩින් ප්ලෑන් එකේ ඇතුළත තියෙනවා. ඒකට ඒව ගැන හිතන්න නැතුව ඒව බ්‍රේක් කළා වැඩිවර ප්‍රොෆිට් ගන්නවා එන්ට්‍රි ගන්නවා. මේකත් වෙන්නේ මේ ලෝභය කියන එක තමයි වැඩිපුර සල්ලි ගන්න යන තැන නිසා තමයි මේ දෙත් කරන්නේ. පස්සේ අන්තිමේදී තියෙනවා මේ රිවෙන්ජ් ට්‍රේඩින්. ඒ කියන්නේ වගේ හිතන්න ලොස් එකක් වුණාම ඉක්මනින් රිකවර් කරගන්න ඕනේ කියලා ඔයා ඒක ආවේගශීලීව ට්‍රේඩ් ගන්න යනවා. ඊට පස්සේ ආ දැන් හිතනවා අර දැන් ලොස් වුණා ට්‍රේඩ් එක. ආයෙක රිකවර් කරන්න වතාව ට්‍රේඩ් ගන්න යනවා. මුගත් සෙටප් එක බලන්නේ නැතුව ඒ වෙලෙම පොසිෂන් ඕපන් කරනවා මේ ඔයාගේ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක දිචා. එතනදී හිතෙන්නේ මේ ට්‍රේඩ් එකකින් මගේ මේක ට්‍රේඩ් එකක් දාලා ලොස් එක ආපහු ඔයාගේ කලින් ට්‍රේඩ් එකේ ලොස් එක ගන්නවා කියන එක තමයි හිතන්නේ. ඒක තමයි මෙතනදී කතා කරන්නේ. මේකත් ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන දෙයක්. කොහොමත් ඩිසිප්ලින් හදාගන්න නැතුව ට්‍රේඩ් කරන්න බෑ. මේක කොහොම මේ ඩිසිප්ලින් වලින් තමයි මේ ඔක්කොම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ආයෙත් වගේ ට්‍රේඩ් එකක් ලොස් වුණා වගේ දාපු සෙටප් එකේ ඉඳලා වගේ ට්‍රේඩ් එකක් ලොස් වුණා. ඒක තෝට වගේ අද දවස නම් ඒ ට්‍රේඩ් එක දැම්මේ. ඒ දවසේ අද ලොස් එකක්. අද මගේ සෙටප් එක හරියන්නේ නැහැ. එහෙම කියලා ආයෙක ලොස් වුණායි කියලා අදම මේ ලොස් අද ලොස් එක අදම මං කව ගන්න. අදම කොහොම හරි මම මේක හොයාගන්න. මාකට් එක දැන් ආගේ ලොස් වෙච්ච පැත්තට හිතනවා අද දිගට මේ දැන් මේක දිගටම මේ ලොස් පැත්තට ගිහලා ආයෙ ඉතලා ඒ පැත්තට ට්‍රේඩ් එකක් ගන්නවා. ආගේ ස්ටොප් ලොස් හිට් වුණාට පස්සේ මේක ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන වැරද්දක්. ඊට පස්සේ ඒ ට්‍රේඩ් එක ආයෙ අනිත් පැත්තට යනවා. මේ ඊට පස්සේ ඒ ට්‍රේඩ් ආයෙ ඊළඟට දාපු ට්‍රේඩ් එක ලොස් වෙනවා. ඒකට මේ දෙකෙන්ම ට්‍රේඩ් දෙකකින් එතකොට ලොස් වෙනවා. එතකොට එහෙම මේ කරගන්න නැති වෙනවා. ඒක කන්ට්‍රෝල් කරගන්න. එනිවනේ මේ වැරදි පහ තමයි වගේ ලෝභය නැත්නම් වැඩිපුර සල්ලි ගන්න ගිහින් වෙන්නේ. මෙන්න මේ වැරදි පහ තමයි ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන්නේ මේ මාකට් එකේ. ඊළඟට අපි බලමු ඇයි මේ ලෝභය කියන එක එන්නේ. ඒ කියන්නේ කොහොමද කොහෙන්ද මේක එන්නේ මොනවා නිසාද මේ ඒක එන්නේ. මුලින්ම ඊට පස්සේ අතර කතා කරනවා ඉක්මනින් පෝසත් වෙන්න ඕනේ කියලා ඉන්න සිතුවිලි. මොකද ලංකාවේ ගොඩක් අයට තියෙන දෙයක් තමයි මේක. ඉක්මනට සල්ලි ගන්න යනවා කියන එක හිතලා මේ සල්ලි දාලා ඔනකට වඩා රිස්ක් අරගෙන මේකින් හරි නොලෙජ් එකකුත් නැතුව දවසින් දෙකකින් මේෙන් සල්ලි හොයන්න යන එක තමයි මේකේ තියෙන හොයන්න පුළුවන් කියලා හිතලා මේ ට්‍රේඩ් කරන්න යනවා. එතකොට කොහොමත් තනි එන්නම ට්‍රේඩින් වලට සල්ලි ගන්න ආසාවෙන් ඉතනම ලෝභය කියන එක ඕනටත් වඩා අරගෙන ආයෙනවා ට්‍රේඩින් වලට. ඒකින් එතකොටත් ට්‍රේඩ් කරන්න බැරුව යනවාට මේක ඕව තිබ්බොත්. ඊළඟට තමයි මේ සෝෂල් මීඩියා වල ලොකු ප්‍රොෆිට්. එතකොට ෆලෝ FB එකේ හරි
ටික්ටොක් එකේ හරි ටෙලිග්‍රෑම් වල හරි ඔය හැමදේම දැකලා වෙන කට්ටිය දානවා මේ ප්‍රොෆිට් කාඩ් දානවා ප්‍රොෆිට් කරපු ඒවයි ස්ක්‍රීන්ෂොට් දානවා. එතකොට ඇත්තටම ඒගොල්ලොත් ඒව දාන්නේ ඒගොල්ලෝ ට්‍රේඩ් 10ක් විතර ලොස් වෙලා මේ වින් කරපු එක ට්‍රේඩ් එකක් වෙන්න ඒගොල්ලෝ දාන ඇත්ත සමහර. එතකොට ඒක ඔයාලා දැකලා හැමදාම මේ විදිහට ප්‍රොෆිට් ගන්න කියලා හිතලා මේ හිතන්න නරකයි. මොකද එතකොට මේකෙන් ලොකුවට සල්ලි ගන්න පුළුවන් අනිත් අය හොයන්න පුළුවන් නම් මේ මට ඇයි එහෙම හොයන්න බැරි කියලා හිතලා මේකෙන් ලොකුවට සල්ලි ගන්න යනවා. එතකොට ඔයාගේ හිතේ අනිවාර්යෙන් මේ ග්‍රීඩ් එක කියන එක නිකම්ම ඇති වෙනවා. අනිත් කට්ටියත් එක්ක ඔයා කම්පෙයාර් කරලා මේ සල්ලි ගන්න ඔයාව නිකම් පෙළවෙන. ඊට අනිත් එක තමයි unrealistic expectations. එතකොට මේ කියනවා හිතනවා ට්‍රේඩ් කළා මේ අරය වාහනය කියලා මෙයා වාහනය කියනවා හිතනවා අද ට්‍රේඩ් කළා මේ මාසෙකින් ට්‍රේඩ් කළා ඊළඟ මාසෙ විද්ද වඩා වාහනයක් කියන්න පුළුවන්. අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් මෙච්චරක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඊට පස්සේ එක ට්‍රේඩ් එකක් ඔයා වින් කරා කියලා හිතනවා හරි ඉස්සරහට දාන ට්‍රේඩ් වින් කරන්න පුළුවන් ඔයාට පොඩි ප්‍රොෆිට් එකක් ආවම හිතනවා ඊට වඩා මේක තව රිස්ක් එකක් ගත්තොත් වැඩිපුර සල්ලි ගන්න පුළුවන් කියලා වඩිත. මේ ඔක්කොම තියෙන තැන් වලදී ආට ලෝභය කියන එක තමයි වැඩිපුර සල්ලි හොයනවා කියන එක තමයි ඔයගොල්ලෝ ලොඩෙන්නේ මේ හැමදේම. ඩිසිප්ලින් එක අඩු වුණාම ඩිසිප්ලින් එක අඩු වුණාම එතකොට හරි ඩිසිප්ලින් එකක් තියෙනවා නම් ඔයාට මේක මේ ලෝභය කියන එක ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඔයාට. එතකොට ඔයාගේ සෙටප් එකේ විදිහට ඔයා එක ට්‍රේඩ් එකක් නම් ගන්න ඔයා එක ට්‍රේඩ් එක අරන් ඒක ලොස් වුණා හෝ ප්‍රොෆිට් වුණා ඔයා ඒකෙන් නතර වෙනවා. ඒක එහෙම මේ ලෝභය තිබ්බ කියලා ඒක ලෝභය තිබ්බ කියලා එහෙම ලොස් වෙන්නේ නැහැ. ඔයාට හරි ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒක කන්ට්‍රෝල් කරගෙන ඉන්න. ඒතකොට මේ ඩිසිප්ලින් එක කියන එක හරි වැදගත් ට්‍රේඩින් වලට විතරක් නෙවෙයි හැම දෙයකටම. එතකොට ඒක අඩු වුණත් ඔයාගේ එතනත් ඔයා රූල්ස් බ්‍රේක් කළා ට්‍රේඩ් වලට යනවා. රිස්ක් ට්‍රේඩ් වලට යනවා. අන්තිම එක තමයි තමන්ගේ ට්‍රේඩින් ප්ලෑන් එකට වඩා ඉමෝෂන්ස් විශ්වාස කිරීම. එතකොට මේකෙන් කියන්නේ ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එකක් ඔයා හදාගත්තාම ඒකට තියෙනවා රූල්ස්. එතකොට ඔයා ඒවට රෙස්පෙක්ට් කරන ගමන් තමයි ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ. එතකොට ඔයාට ට්‍රේඩ් කරන්න තියෙන ඉමෝෂන්ස් වලට ඔයා වැඩ කරන්න හොඳ නැහැ මේ මාකට් එකේ. ඩිසිෂන් ගන්න හොඳ නැහැ මාකට් එකේ. ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එකේ තියෙන රූල්ස් වලට අනුව තමයි ඔයා ඩිසිෂන් ගන්න ඕනේ. නැත්තම් ඒ වෙලාවට එක හිතනවා දැන් බයි පොසිෂන් එකක් දාලා දිනවා. එක දිගට ඔයා බයි කැන්ඩල් 3ක් ඉඳලා ලොකු කැන්ඩල් 3ක් ඇදලා ඔයාගේ දැන් ප්‍රොෆිට් පැත්තට ට්‍රේඩ් එක යනවා. දැන් ඔයා හිතනවා මේකේ තියෙන ලොකු හයි එකට යයි මේකේ තියෙනවා ඔයා දාපු TP ලෙවල් එකට වඩා උඩකට යයි කියලා හිතලා ඒ වල එන ඉමෝෂන් එකට ආයේ TP එක උඩ TP එකට දානවා. ඒත් මාකට් එක ටික දුරක් ආයේ අප්පලා ඩවුන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකට තමයි තමන්ගේ ට්‍රේඩින් ප්ලෑන් එකට වඩා ඒ වල එන ඉමෝෂන් එක තවා තීරණ ගන්න මේ යොත් ඔයාට මේක වැරදි විදිහට බලපාන කියලා. මේක තමයි එතන කතා කරන්නේ. ඊට පස්සේ ඔයා කොහොමද මේ ලෝභය කියන කන්ට්‍රෝල් කරගෙන මේ ට්‍රේඩ් කරන්න කියලා. මොකද මේක හැමෝටම තියෙන දෙයක්. මේක වැරදි දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි. මොකද හැම මිනිහෙටම මේක තියෙනවා. හැම ට්‍රේඩ් කෙනෙක්ට මේක හැමෝම කරන්නේ ඩිසිප්ලින් ට්‍රේඩ් කෙනෙක් විදියට ඒක කන්ට්‍රෝල් කරගෙන ට්‍රේඩ් කරන්න යන එක තමයි කරන්නේ. මෙතන කතා කරනවා ට්‍රේඩ් එකකට කලින් දැන් ට්‍රේඩ් එකට යන්න කලින් එන්ට්‍රි එක ගන්නවත් එක්ක දාන්න ඕනේ ස්ටොප් ලොස් එක ආයේ කොතනද ප්ලේස් කරන්නේ. ආයේ ටේක් ප්‍රොෆිට් කොහොමද ප්ලේස් කරන්නේ කියන එක කලින්ම තීරණය කරනවා. එතකොට ඔයාට ලෝභය කියන එක ආවතරක් නැහැ. හරි ඔයාගේ සෙටප් එක විදිහට ඔයාට ටේක් ප්‍රොෆිට් එක දාලා තියෙනවා. එතකොට ඔයා ඒක කන්ට්‍රෝල් කරගෙන ඔයා ඒක දාලා තියෙනවා ටේක් ප්‍රොෆිට් එක. ඔයා ඒක හිට වෙනකන් තමයි ඔයා බලන් ඉන්නේ. ඒත් ඔයාට හිතන තැනකට මාකට් එක යයි කියලා හිතාගෙන ඔයාට ඕන මේවට මෙච්චරක් අපි හොයන්න ඕනි කියලා ඔයා එතෙන්ට TP එක දාලා හරියන්නේ නැහැ.
අගන්න මේ සිටප් එක තියෙන විදියට ටේක් ප්‍රොෆිට් එක දාන එක තමයි කරන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා පොසිෂන් සයිස් එක. එක රිස්ක් මැනේජ්මන්ට් අනුව තියාගන්න. එතකොට ඔයා ඕපන් කරන ට්‍රේඩ් එක රිස්ක් මැනේජ්මන්ට් එක බැලුවම ඔයා හිතනවා දැන් 100ට එකක් හෝ දෙකක් තමයි ඔයාගේ accounting රිස්ක් කරන්න එක ට්‍රේඩ් එක. එතකොට ඔයාගේ පොසිෂන් සයිස් එක ඔයා ඒකට ගැලපෙන විදිහට ඇඩ්ජස්ට් කරගෙන තමයි එන්ට්‍රි එක ප්ලේස් කරන්න. එතකොට ඒකේ හරි විදිහට කරොත් ඔයාට එතකොට හොයන්න ඔයාට මෙච්චරක් හොයන්න ඔයාට මෙච්චරක් දාන්නවා කියන එක ඔයා මේ ඒක කරන්නේ නැතුව ඔයාගේ සෙටප් එකේ විතර ඔයාගේ රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එකේ විදිහට ඔයා ඒ ට්‍රේඩ් එක රිස්ක් කරන එක තමයි කරන්නේ. ඔයාට ඕන ප්‍රමාණය රිස්ක් කරන්න නැතුව ඔයාගේ ප්ලෑන් එක අනුව රිස්ක් කරොත් මේ එතකොට ඔයාගේ එතනිනුත් ඔයාට මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඩේලි ප්‍රොෆිට් ටාගට් එකක් හෝ ඩේලි ලොස් ලිමිට් එකක් තියාගන්න ඕනේ. මොකද එතකොට දවසේ ඔයාගේ දවසට $1 10යි නම් ඒ 10 වගේ ටාගට් ගියොත් ඔයාට ට්‍රේඩ් කරන්න නතර කරන්න. එතකොට ඔයාගේ ඩේලි ලොස් එක තියෙන $10ක් නම් අද වගේ $10 ලොස් වුණා නම් ඔයා අද ට්‍රේඩ් කරන එක අදට නතර කරන්න. එතකොට ඔයාගේ සෙටප් එක අද සෙටප් එක වගේ ෆේල් වුණා. එතකොට ඔයාගේ අද ලොස් එක අදම හරි මම ඉතින් එයාට අද ට්‍රේඩ් කරන්නේ නැහැ. ප්‍රොෆිට් වුණත් එහෙම ප්‍රොෆිට් වුණත් අද මෙතනින් එහාට ට්‍රේඩ් කරන්නේ මට මේ ප්‍රොෆිට් එක ඇති. ආයෙ හෙට සෙටප් එකක් බලන මාකට් එක හොඳ. එහෙම කියලා වගේ ඔළුව හදාගෙන ඔයා අද ට්‍රේඩ් නොකර ආයෙ ඒක අරගෙන පැත්තකට යනවා මාකට් එක. අන්තිම එක තියෙනවා ට්‍රේඩින් ප්ලෑන් එකෙන් පිටත ට්‍රේඩ් ගන්න එපා කියලා. මොකද මේකෙන් ඉන්නේ දැන් මාකට් එකේ අද ආගේ ට්‍රේඩින් ප්ලෑන් එක යනවා ඔයාගේ එන්ට්‍රියක් නැහැ මාකට් එකේ. ඒත් තමයි මාකට් එක වොච් කරගෙන ඉඳලා දකිනවා දැන් ඔයාගේ ස්ට්‍රැටජිය හැටියට වගේ ඔයාගේ දේවල් වල මොනිටර් කරගෙන ඉද්දී ට්‍රේඩ් එකක් මේ තියෙනවා මාකට් එකේ. ඒත් ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එකේ තියෙන කන්ෆර්මේෂන් ඔක්කොම එතන නැහැ. එතකොට හිතන්න දැන් එක දිගට ඔයා හිතන පැත්තට මේ මාකට් එක මූව් වෙනවා කියලා. එතකොට ලොකු කැන්ඩල්ස් හදාගෙන ඔයාගේ මාකට් එක මූව් වෙනවා දකිනවා. එතකොට ඔයා බලනවා ට්‍රේඩින් ප්ලෑන් එක හැටියට ඔයාට එතන එන්ට්‍රියක් නැහැ. එතකොට ඔයාට එන වොච් කරගෙන ඉද්දී ඔයාට එන ඉමෝෂන්ස් තමයි මේක මෙන්න මේ පැත්තට යනවා. දිගටම මේ පැත්තට එන්ට්‍රියක් ගමු. මෙතෙන්ට ස්ටොප් ලොස් එක දාලා කියලා මෙතනින් අයින් වෙනවා, ළඟ ගානකින් අයින් වෙනවා කියලා හිතාගෙනවා. ට්‍රේඩින් ප්ලෑන් එකේ විදියට එන්ට්‍රියක් නැතුව ආයතන එන්ට්‍රියක් ගන්න. මොකද ඒක වොච් කරගෙන ඉන්නවට අනිවාර්යෙන් මේ ඉමෝෂන්ස් වගේ ඔටෝමේෂන් ඇතුලේ එනවා. මේ මෙතනින් ගානක් වහගෙන අයින් වෙන්න පුළුවන් කියන එක ඉමෝෂන් එක වගේ ඇතුලෙන් එනවා. ඒක කන්ට්‍රෝල් කරගන්න තියෙන එකම දේ තමයි ට්‍රේඩින් ප්ලෑන් එකකින් පිටත ට්‍රේඩ්ස් ගන්න නැහැ කියන එක වගේ වල තියාගෙන ට්‍රේඩ් කරන එක තමයි කරන්න. මොකද ආඩ හරි මාකට් එක මූව් වෙච්ච දෙයක්. මේ වෙලාවක මගේ සෙටප් එකේ විදිහට එන්ට්‍රියක් හැදුනොත් මම ගන්නව නැත්නම් මම ගන්න නැහැ කියන එකට ඔළුව හදාගෙන තමයි මේක වාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මෙතනදී කියන වැදගත්ම දෙයක් තමයි මේක මාකට් එක හැමදාම ඔපචුනිටිස් දෙනවා. අද මිස් වුණත් හෙට තවත් සෙටප් එකක් අනිවාර්යෙන් එනවා. ඔය අද මිස් වුණා කියලා ඔයා මාකට් එක දැන් බලන්නේ නැති ඔය සෙටප් එකේ විදිහට මේ ට්‍රේඩ් එකක් තිබිලා. එතකොට ඔයාට එන්ට්‍රි ගන්න බැරි මිස් වෙලා. හරිද? ඔයා හිතනවා ඔයාගේ දැන් ප්‍රොෆිට් ඒ කියන්නේ මූව් වෙන පැත්ත ප්‍රොෆිට් පැත්තට මූව් වෙන ගමන් තමයි ට්‍රේඩ් එක තියෙන්නේ. ඒක ඔයාට ඒ වෙලාවට ඔය මාකට් එකට එකපාරම බලන්න ගියාම ආයෙත් කරා මෙතන සෙටප් එක තියෙනවා. හරි. මේ දැන් මේක ප්‍රොෆිට් පැත්තට යන ගමන් තමයි තියෙන්නේ. මම දැන් මෙතන ඉඳන් එල්ලනවා ට්‍රේඩ් එකට කියලා හිතලා එල්ලෙන් මේ ට්‍රේඩ් එක එල්ලලා මේ ට්‍රේඩ් එක ගන්නවා ඇතේ. ආයෙ ගන්න. එහෙම කරනවා කියලා එතකොට ට්‍රේඩින් ප්ලෑන් එක විදිහට ඔයාලගේ එන්ට්‍රි තිබිලා තියෙන පස්සේ මේ කලින් තමයි එන්ට්‍රි තිබිලා දෙනවා පස්සේ එන්ටර් වෙනවා. ඒක එහෙම දේවල් ඕන තරම් මේ ට්‍රේඩර්ස්ලා කරනවා මාකට් එකේ. එහෙම කරන්න යන්න එපා. මොකද ආයේ ඒක පොහොතරවල සමාජයට ප්‍රොෆිට් වෙන්න පුළුවන්, ලොස් වෙන්න පුළුවන්. ඒ වගේ සෙටප් එකේදී ආ පිටනවා ට්‍රේඩ් කරලා තියෙනවා. ඒතකොට ඒ වගේ මිස් වුණා කියන එක
මේ අද අයියෝ ගානක් හොයන්න තිබ්බ එක මේ ඔපචුනිටි එක නැති කරනවා කියලා හිතන්න එපා. මොකද හෙටත් මේ මාකට් රන් වෙනවා. හැමදාම මේ මාකට් රන් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඊළඟ දවසේ අද මිස් වුණොත් ඔයාලට ඊළඟ දවසේ ඔපචුනිටි එක අල්ලන්න මේ ගන්න පුළුවන්. ඒ නිසා මේ එහෙම හිතන්න එපා. කොහෙලාවත් මේ අද විතරයි එහෙම කියලා හිතන්න එපා. එහෙම මේ account එක risk කරගෙන trade කරන්න යන්න එපා. මේ වටිනම දේ තමයි තියෙන කැපිටල් එක ප්‍රොටෙක්ට් කරගෙන ට්‍රේඩ්ස් ගන්න එක තමයි පුළුවන් තරම් රිස්ක් එක අවම කරලා. ඒක මුලින්ම ටික කාලයක් යනකම් පොඩි විදිහට ට්‍රේඩ්ස් කරන්න. මොකද මේ ට්‍රේඩ්ස් ගන්න මේ මොන ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ට්‍රේඩිං වලට මුලදී ආපු කෙනෙක් එක්ස්පීරියන්ස් එකත් එක්ක ආට අනාගතේ ට්‍රේඩ් ප්‍රොෆිට් කරන්න පුළුවන් හරි නොලෙජ් එකක් මුලින්දම දාගත්තොත් ඉක්මනට සල්ලි ගන්න යනවට වඩා. එතකොට මේ ලෝභය කොහොමද නැත්නම් ග්‍රීඩ් එක කොහොමද මේ ට්‍රේඩිං වල බලපාන්නේ කොහොමද කියන අද කතා කරා. ඉස්සරහට තව දේවල් තියෙනවා කතා කරන්න. එහෙනම් ඉස්සරහ වීඩියෝ එකකින් හමු වෙන්නම් කියලා බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.